ලංකාවේ පොලිසියේ ලොකුම නිලධාරීන් පවා දැක්ක තැන නැගිටලා සැලියුට් ගහපු පාතාල නායකයෙක් හිටියා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? නෑ. මේ ෆිල්ම් එකක් නෙවෙයි. මේක 70 දශකයේ කොළඹ ඇත්ත තත්වය. එයා පොලිසියට ඇතුල් වෙනකොට මුළු ස්ටේෂන් එකම මරණ බියෙන් නිහඬ වුණා. දේශපාලකයෝ තමන්ගේ ආරක්ෂාවට පොලිසිය වෙනුවට එයාව ළඟ තියාගත්තා. මුළු කොළඹම එයාගේ අනට නැටුවා. එයා නමින් නාවල නිහාල්. ලෝකයට ගොඩ්ෆාදර් ෆිල්ම් එක එන්නත් කලින් ලංකාවේ හිටපු ඔරිජිනල් ගොඩ්ෆාදර් එයා. එයා පටන් ගත්තේ පුංචි තැනකින්. හැබැයි බොහොම කෙටි කාලෙකින් එයා කොළඹ පාතාලය කියන එක එයාගේ අතමිටට ගත්තා. නිකම්ම ගත්ත නෙවෙයි. ලේ සහ භීෂණය හරහා. එයාට තිබුණේ එක ප්‍රතිපත්තියයි. මට විරුද්ධ වෙන එකාට හුස්ම ගන්න අයිතියක් නෑ. කොහොමද සාමාන්‍ය මිනිහෙක් මුළු ආණ්ඩුවක්ම දනගෙස්සුවේ? ඒ රහස තියෙන්නේ එයාගේ මොලේ අටුවේ. ඔයා දන්නවද ඒ කාලේ කොළඹ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාම ගියේ පොලිසියට නෙවෙයි කියලා? එයාලා ගියේ නාවල නිහාල් ළඟට. ඇයි? පොලිසියෙන් නඩුව අහලා තීන්දුව එන්න අවුරුදු ගාණක් යනවා. හැබැයි නාවල නිහාල්ගේ උසාවියේ තීන්දුව ලැබෙන්න යන්නේ තත්පරයයි. එයා දෙන තීන්දුව තමයි අවසාන තීන්දුව. එතනින් එහාට ඇපිල් නෑ. විරුද්ධ වුණොත් මරණය විතරයි. මිනිස්සු එයාට බය වුණා වගේම පුදුම විදිහට ආදරය කළා. සමහරු එයාට කිව්වේ පාතාලේ රොබින් හුඩ් කියලා. හැබැයි රෑ වෙනකොට මේ චරිතය වෙනස් වෙනවා. කොළඹ ක්ලබ් වල, කැසිනෝ වල නටන සල්ලිවල පාලකයා වුණේ ඔහු. එයා හිතාගෙන හිටියේ එයාට කවදාවත් මැරෙන්න වෙන්නේ නෑ කියලා. බලය, සල්ලි, දේශපාලන රැකවරණය මේ හැමදේම එයාට තිබුණා. හැබැයි ඉතිහාසය සාක්ෂි දරන එකම දේ තමයි කඩුව ගත්ත එකා කඩුවෙන්ම නසින්නේ කියන එක. නිහාල්ගේ මේ අසීමිත රාජධානිය ඇතුළෙම එයාගේ මරණය සැලසුම් වෙමින් තිබුණා. පාතාලයේ නීතිය හරිම කුරිරුයි. එදා කොළඹම හෙල්ලුම් කාපු සිද්ධිය වුණේ හිටි හැටියේම. කිසිම කෙනෙක් බලාපොරොත්තු වුණේ නෑ නාවල නිහාල් වගේ දැවැන්තයෙක්ට අත තියන්න කෙනෙක් ලංකාවේ ඉපදිලා ඉන්නවා කියලා. ඒත් ඒ වෙඩි පහර වැදුනා. ලංකාවේ පළමු ගෝඩ්ෆාදර් මහපාරේ ලේ විලක් මැද අවසන් ගමන් ගියා. සමහරු කියනවා ඒක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා. තවත් සමහරු කියනවා ඒක පාතාලයේම ගැටුමක් කියලා. කොහොම වුණත් එදායින් පස්සේ ලංකාවේ පාතාලය කෑලිවලට කැඩිලා ගියා. අද ඉන්න පාතාල නායකයෝ කියන්නේ එදා නිහාල් හදපු පාරේ යන ගෝලයන්ට විතරයි. ඔයා මොකද හිතන්නේ? අපරාධකාරයෙක්ට වීරයෙක් වෙන්න පුළුවන්ද? නැත්නම් ඔහු සමාජයේ ගොදුරක්ද? කමෙන්ට් එකක් දාන්න. හැබැයි මේ අපි කතා කළේ මේ පොළවේ පය ගහලා හිටපු මිනිස්සු ගැන විතරයි. ඔයා දන්නවද ලංකාවේ කැලාවක් මැද අහස දිහා බලාගෙන ඉන්න අద్භූත කන්දක් ගැන? ලෝක ප්‍රකට නාසා ආයතනය පවා ඇස් යොමු කරපු පිටසක්වල ජීවීන් ගොඩ බහිනවා කියන ඒලියන් මවුන්ටන් හෙවත් දානිගල කන්දේ රහස මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා. මේක නිකම්ම කන්දක් නෙවෙයි. මේක තරු දොරටුවක්. ඒ අභිරහස මග හැරගන්න එපා. දැන්ම PK Studio subscribe කරන්න. ඒ වගේම The Midnight Files Facebook පිටුවත් follow කරන්න.